ID card. දැන් ඉතින් අවුල නැහැ. වීසා ගහලා තියෙන කිව්ව. ID එක ගන්න නැහැ. ඈ? ෆොටෝ ගන්න නැද්ද? ඔන්න බලන්න ඔක්කොම වැඩි පඬිත ගහේ ID එක ගන්න. ෆොටෝ එකක් බලන්න. මෙතෙන්ටත් ID එක වුණානේ යන්නේ. ID එක නැතුව බෑග් වල. Oh. කොහොම ඩිස්කවුන්ට් එකක් හම්බුණා අපිට 30%. හතර දිනකටම තාරකය තමයි ගන්න මුදලාලි. කොහොම හරි ඕහෝ හරියට දාන්න. මේ අයි දන්නේ මේ මේයි බලෙන් ඉන්නේ ඩිස්කවුන්ට් එක. ඉස්සනක් දාන්න. මාන් 3යි කියලා ටිකට් එක තිබුණාට ඩෙන්ටිටි වෙනුවට පස්සේ අපිට ඩිස්කවුන්ට් එකක් හම්බුණා. කීයක් වුණාද? කීයද? කීයක් වෙලාද? කීයක් වෙලාද? ඔක්කොම 7-8 කියන ලොකු ගාණක් අඩු වෙනවා. මාන් 3න් ගිය අඩු වෙලාද? මට තියෙන 55 කට 35. ඒ වයස ඉන්නද? අර මේ තාරකය වයස පේන හින්දා ටිකක් මේ වැඩිපුර ඩිස්කවුන්ට් 155 ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඔව්. මෙන්න මේ මාළු බලන්න තමයි යන්නේ. ඒ ඌරෙක් වගේ ඉන්න නෑ. ඌරෙක් වගේ මාළුවේ? සුදු මාළු. මාළු. ඒක තියෙන සුවෝන් වල. සුවෝන් වල තියෙන එක්ක ප්ලැනට් එක බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. හදිස්සියම යාවේ. මුදලාලි සමිත. සාමාන්‍ය කියන වඩු වල. ඔව්. ඊමාන් චොන්ද. සාමාන්‍ය කියන මම 12ක කන්නේ. අම්මට සිරි. ඒක මාන හතරක් අද මයි පළ වෙන නිසා. අපිට විතරයි මම හිතන්නේ. අද මයි පළ වෙන නිසා අපි සේවකයෝනේ. ඔව්නේ. අපි මේ කොරියාවේ සේවකයෝ නිසා වැඩ කරන අය නිසා මයි පළ වෙනදා කම්කරු දිනේ නිසා අපිට මාන් 4ක විතර ඩිස්කවුන්ට් එකයි. කියන්නේ රුපියල් 8000 කට ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙනවා. හා? චමරියට මාළු ගන්න. අර හොට තියෙන මාළුව. ඌනම් මොකක්ද ගන්නෙ? මේ පාර චමරිය අපි කරන්නේ ඒකින්ද මාළු මේකෙන් අල්ලගෙන යනවා. right. ඕක සමය වර යන කාර් එකක් තියෙනවා. කාර් එකක් නේ අර බොඩි ඕපදිනේ. අප්පට සුපිරියක් තමයි green sea turtle. turtle කියන්නේ ඉබ්බද? green sea turtle. අදිසියාව ගැස්වැවල. තේරෙනවද? ළඟ තියෙන ටිකක් දණ්ඩි ගෙදර හදාගන්න හදන්නේ කියන්නේ. පුළුවන් නේද? මේ මූ ලොකුලා වෙන මේ කාචයක්ද නෑ? ලොකුයිද? මූ සාමාන්‍ය කිලෝ 350ක් දෙනවා. අරකෙක් විතර ලොකු ඉන්නේ. මේ ඉඳලා තියෙන්නේ. මක් කරනවද? මං ඉතින් මේක මේ බ්‍රේක් වත් නැහැ කියලා ඒකට මේ ලොකු ගල් ඉබ්බෙක් ඉන්න ඌ ආරගෙන යන්න හදන. මේක ඉබ්බෙක් ඉන්න දැක්කද? මේ හොරේ ජයන්ට් මොරේ. මේ අර බෝධේ ඉන්න ආදේ මේ නසා මේ කන්නඩි දිනන මේ කන්නඩි උෂෝ චොරි කිව්වා. ලොකුයි ඒකට තව ටිකක් ලොකු වෙලා පේනවා. නැද්ද?
වගේ චූටි ගල් මාළු. අර ඔතන එකෙක් ඉන්නවා. මේ ඉන්නේ පින්බෙන එක. හරි. මුඩ පොඩි දට්ටුවක් දැම්මම මු ඉදිමෙන. මේ දට්ටුව ඕන දාලා වෙන්නේ. මේකේ ඉන්නේ දියබලු. මෙතෙන්ට එනවා කියලා කිව්වේ බලන්න කියන්නේ නෑ නෑ පියානෝ තියෙනවා. හරිද? මේ දින ජෙලිෆිෂ්ලාගේ ලයිෆ් සයිකල් එක. ඒ කියන්නේ ඔය පිටර එන කාලේ ඊට පස්සේ මේකම හැදෙනවා. මේක නම් දන්නවා මෙඩුසා. මේ ජෙලිෆිෂ් හැදිච්ච කාලේ. බලනවා නම් මේක සේරම බලන්න පුළුවන් මෙන්න මෙහෙම. පොඩි ඩොට් වගේ පේනවා. චූටි නිකන් අර දින්න මල් මේක කැමරාවේ තරම් හොඳ නැහැ. අරයන් පොඩි මල් වගේ නිකන් ඒ පොඩි කාලේ මේ කියන්නේ දවස් 1ක් 2ක් වෙන කට්ටිය තමයි මේක ඉන්නේ අරයන් මේක ඉන්නේ දවස් 5ක් 6ක් වෙන කට්ටිය ඉන්නවා මේකේ පේනවද අරයන් දවස් 5ක් 6ක් ඒක ජපනීස් නේද මේක නම් කොහොමද දන්නේ ඉන්නවනේ ඒ ටිකක් පේන කාලේ අරකිට පේනවා ටිකක් පේන කාලේ ඉන්නවා ඊට පස්සේ මේ සයිස් එකේම කට්ටිය අර පාවි යන්නේ පාවි යන්නේ ඒගොල්ලෝ තමයි චූටි කාලේ දැන් ඉන්නවා මේ බොඳ වෙලා අර තැඹිලි කොනකට ලොඳ දැම්මාම තියෙන්නේ අන්නේ වගේ පාවි ini size tiga loko වෙලා ඉන්නේ. ඔතන ලොකු මෙව්ව තමයි. සාමාන්‍ය මෙතන ලොකු ඉන්නවා. මේ ඉස්සා. මේ ये मदद करे गापी और गापी दांडी और ये बोल दो इन्हें बड़ी सी ये मदद दिया ये
උඩ බලාගෙන තින්නේ මේ බලාගෙන ඉන්නේ. අපට සිරිමේ මේ මාළු జాති ගොඩාක් ඉන්නවා. අර වැල්ලේ යටට යන මාළු අර. උඩ ටච් කරවන ටක් ගාලා යට යනවා. මුන් ඉන්නේ බිම් බලාගෙන. හරිද? මුන් ඉන්නේ බිම් බලාගෙන මේ මාළු ඉන්නේ බිම බලාගෙන. මේ යන්නේ යට යන්නේ අර. උඩ යනවා බිමද. මේගොල්ලෝ ඉන්නේ උඩ බලාගෙන. මේ මුන් යට යනවා අර. මම පොඩි තට්ටුවක් දැම්මු මේ ඔළුව තියෙන්නේ. අන්න ගියා. නෑනේ. අල්ලන්න එපා කියලා තියෙන්නේ මේ පොඩි ටච් එකක් දැම්මම මට. අර දිගටම කෙකටිය වගේ තියෙන්නේ උන් තමයි. අන්න යට යනවා අර. මේ මෙතන අර ඇහැක් තියෙන ඒ මාළුවේ ගන්න යට ගියේ අර. මේ ආංගිය අර. වෙලිකුට ඇතුලේ. කෙකටිය වගේ. මේ ඉන්නේ සැලමැන්දරාව කියන්නේ දිය කොට දෙකේ ඉන්නේ මුන් කොටේට උභය ජීවියෝ කියලා. මේ සැලමැන්දරා මුන් පෙලක් කෙව්ව ඉන්නවා මේ කිලෝ 5 6 7 වගේ ලොකු වෙනකොත් ඉන්නවා. මේ නම් මේ චූටියෝ. මුන්න මම මේ දැක්කේ අදමයි දැක්කේ මේ මෙයාලා මේ ඉන්නවා. බලන්න මේ විද්‍යාපොතේ දැකලා තියෙන අටේ පන්ති වගේ ඉතින් අද තමයි ළඟටම දැක්කේ. සමියා වගේ. මේකේ ඉන්නවා උන් ඊට පස්සේ මේකේ ඉන්නවා ගස් ගෙම්බේ කොළ පාට ගස් ගෙම්බේ කූ ඇත්තේ ඔන්න වැඩි ආමීන් මෙන්න මෙතන මුන් අර සෑහෙන ඉස්සේ උද මන් ඔය ඉන්න ගස් ගෙම්බේ ආයේ මේකේ ඉන්නවා මේ සැලමැන්දරා జాතිය සැලමැන්දරා කියලා කියන්නේ මේ జాතියක් මේ ඉන්නේ කොරියා ඉන්නේ මා අමුතු මාළු ඔය මාළු නෙමෙයි උභය ජීවියන් උන්ගේ ඇලියුවොත් ඉන්නවා අර ගැට්ටේ ඉන්නේ ඒ කපල් එකක් සුදු පාටේ මේ කළු පාටේ 이거 뭐야? 이래 아닌데 가든이지. 이게 뭐야? 가든이 물고기야 이거 물고기 주워. මේතර ඉදිවෙන මාළු අර ගල් ගෙඩි දෙකක් පේන්නේ මේකේ විතරක් යන්තම් පේන ඔය ගල් දෙකේ තියෙන මාළු දෙන්නෙක් ඉන්නේ උන්ගේ දියසෙවල්ලමත් බැඳිලා නේ අර උස්ම ගන්න පේන්න ගනේ කොයිද එලෙවෙන්නේ අර උස්ම ගන්න පේන්න අන්න පොඩ්ඩක් කෙලෙනවා වෙන හරියට මම දැක්කර ඒක විතරයි වෙන්නේ නැත්නම් ගල් ගෙඩි දෙකම තමයි හොයන්න බෑ ඔය ඉන්න පරිසරේ අර ගලක් වගේම තමයි අර හොයන්න බෑ කාටුන් වගේ නේද කාටුන් නෙමෙයි මාළු කැමරාවට ඔය ඉන්නේ ලස්සන හරි කැමරාවට පොඩි සංදර්ශනයක් දාලා මෙන්න හොඳයි ලස්සනයි 야 저거 돌인 줄 알았는데 도구라고 봐봐 돌인 줄 알았는데 저 බූට් එකක් ආපු එකේ අර කට්ටිය සෙට් එකම එකට ඉන්නවා බූට් එක ආපු එක අර මු තමයි මාළුව අර ඉන්නේ අඩි මාළු වෙන්නද නේ මේ ගුල්හාරණ එක මුහුදු අස්සෝ මේ තරම් ළඟට දැක්කේ අදනේ දැක්කේ අද නෙමෙයි තවත් જાතියක් නීති මම ඔය ගස්වල වැටිලා නිදාගෙන ඉන්නේ
සෑහෙන ලොකුට පේනවා. කිලෝ දෙකක් විතර නේ ඉස්සෙත් අර කිරෝලේ. 왜 올라가 있는데? මේගොල්ලෝ නම් මේ අර ගල් මාළු. අර පාටවල් අයියා මිල්පත් පොඩි එකක් ලයිට් දාලා ඒක නේද? 이거 오빠 고기 저것도 있었구나. 저거 뭐야? 가지야 뭐야? 왜 아니야 아니 여기 들어 이거. 공룡이야 අන්නාසි මාළු. ඔය ඇතුලේ අන්නාසි ගෙඩිත් එක්ක තියෙන අඳුර ගන්න අමාරු වගේ නේද? අන්නාසි ගෙඩිය වගේමයි. මම මේ අදමයි දැක්කේ මුන්නා. අන්නාසි ගෙඩිය වගේ මාළු. මුන්ට මුන් මේ ඩිස්ප්ලේ එකෙන් පේනින්ද බලා ඉන්නවද මන්ද? ඩිස්ප්ලේ එකෙන් මුන්ව පේනවනේ. අඳුර දෙන්නෙක් ඉන්නවද කියලා බලන්න නැත්තේ. බලලා දෙන්නම ළමයි ඉන්නේ ඔය. පස්සෙන් වෙනව නේද? මඩු කබල්ලයක් ඉන්නවා. මේ තියෙන්නේ මඩු වගේ කට. නතුත් තියනවා නේද? අර ඔව්. ඔය තියෙන කට. උඩ පල්ලයට ඇස් නැහැනේ. අන්න ඉන්නවා පෙන්ගුයින්. අර ඉන්නේ. උන්න ළඟට එනවා. රබර් බෑන්ඩ් එකක් දාලා දෙන්න මොකක්ද නැහැ නේද? 아니 그 도장을 왜 네 손에다 찍는데? 아니 있어요. 그럼 저 한번 놀아봐. දෙන්නෙක් ඉන්නවා. 펭귄이 어머니 보러 왔어. හිමනක් නැහැ ඒගොල්ලන්ට. ඒවට ඉන්න. 어머 안녕. 하나 만나러 왔어. 어떡해. 하나 인사하는 잘 봐봐. 아까 전에 또 엄마 붙였어. 패치식 샀어. ඔය ඉන්නේ කට්ටිය ඉන්නවා ඒ ගෙවල් වල ඉන්න අය. යාළ වලටලා පාඩු ඉන්නවා. ඒතුලේ ඉසිගල් නැත්තේ නැත්නම් මොකද ඉන්නේ? අඳුරන කෙනෙක් ඉන්නව නේද? ලොකුයි සෑහෙන්නේ. ආන්දරට පාඩු නෑ පෙන්ගුයිල් හරි බලාගත්තනේ. පෙන්ගුයිල්ලා මේ තරම් ළඟට දැකලා නෑ ඉතින්. ළඟම ඉන්න ඔය. අප්පට තඩි බඩ ගෙඩියක් මුගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර දෙන. කිලෝ 10 හාල් ගෝලියක් විතර දෙන. අර කිලෝ 10 හාල් ගෝලියක් විතර දෙන සයිස් එකේ වඩුව. වඩුවද? ජෙලිෆිෂ් වර්ල්ඩ්. ජෙලිෆිෂ්ලා බලන්න යන්න ඉන්නේ. මේ කුරුම්බලොඳ වගේ. මේ අපි කුරුම්බ කනකොට ලොඳ පායි දින උරුම්බේ ආන්නේ. ඒක අඳුරු කරලා තියෙන්නේ උන්ට අර ඊයේ මේ ගොඩාක් වගේ මොනවාද අර රටේම විදුලි නිසා තමයි මේ එහෙම පේන්නේ. විදුරුවක් තියෙන්නේ.
එකයි තියෙන්නේ විදුලි ගහන නිසා මේ පේන්නේ. මේ බලන්න ජෙලිෆිෂ්. මේ උන් කාපු කෑම ඇඟේ ඇතුලේ දිනවා පේනවා. මේවා. අර කාපු කෑම ඇඟ ඇතුලේ දිනවා පේනවා නේද? අර කාපු කෑම වෙන්නේ දිනේ. කාපු කෑම ඇඟ ඇතුලේ දිනවා පේනවා. අනිත් ඔක්කොම ට්‍රාන්ස්පේරන්ස්. ඒ කියන්නේ මේ උන් විනිවිද පේනවා ජෙලිෆිෂ් දෙපැත්ත. හරි. මේ ළඟට එන්නේ අර ඩිස්ප්ලේ එකෙන් උන්ටත් පේනවා ඇති. කියන්නේ කැම් එකේ ඉස්සරහා තියෙන ඩිස්ප්ලේ එක ඒකෙන් පේනවා. උන් බලා ඉන්න උන් දිහා කන්නඩියෙන් දැකලාම නැතුව ඉතින් බලා ගන්න ළමයි. මේ ඕගොල්ලෝ තමයි ඉන්නේ. පේනවද? කියනවා. මේ අර ගිනිච්ච නැව මේ ඉන්නේ මේ මාළුව. මේ ෆොටෝ එකක් තියෙන්නේ. ඊට පිටිපස්සේ තමයි මාළුවයි. අර ඉන්නේ. ඌගේ ෆොටෝ එක ළඟට වෙලා ඉන්න මිසක් මෙහෙට එන්නේ නැහැ. අර ඉන්නේ. ටෙන්ක බඩ දිහාට එනකම් පේනවා කට ඇතුලෙන් බලලා. मेगा साइज का टीम मेगा साइज मट सीधी इधर आ सैन लोग इधर मोर තමයි ඉන්නේ අඩුවෙක් ඉන්නවා අර අරුදා ලොකු එක ළඟට නම් ඉන්නේ අර සාමාන්‍යයෙන් දෙනවා මේක යන්ති මොර තමයි ඉන්නේ මෙයා තමයි ළඟටම සෑහෙන ලොකුයි නියම වෙනවට සෑහෙන ලොකුයි අඩි 8ක්වත් දිග ඇති. අඩි 8ක් 9ක් විතර දිග ඇති. වෙනස් එක. මොකද අඩි 6කට වඩා දිග මඩු. මාර්ගෙන් හදාන්න මේ ගෙදර ඉන්න. මිනිහෙක් කියනවා ඊසි කනවා. දෙන්නත් එක දෙක උත්තර. මේ දෙන සෙට්ටෝ මිනිහෙක් කනවා එකෙම. ඊසිම කනවා ආන්දරේ. මොනවයි හදිස්සි කලබලේ ආවේ. අර දීගෙන්දුරිය මේක බලන්න පුළුවන් හරියට හරි. එකපාරේ බලන්න පුළුවන්. දෙන්නේ කුලිය. අර යන්න තොක්කේ කියන. 그러니까 얘 제 이빨 만져봤어. මේ ඩිස්ප්ලේ එකේ කන්නඩි ළඟට වෙවිල්ලෝ. මෝරෙක්ගේ බඩ යටි බලන්න පුළුවන් මෙතෙන් විතරයි. අඩේ මේ මඩුව නෙමෙයි
මාඩුවා ඔය ඉන්නේ අනික බුදුවම්බෝ උනන් ආයේ හොඳම සයිස් එක ඉන්නේ ලොකුම එක ටික අන්න අනික මම ළඟට ඉන්නේ ඒ තරම් සයිස් අර නිදිය මේ මෙයා නිදාගෙන ඉන්නේ කාමරේ දාගෙන ඉඳලා ඉන්න මාළුවෙක්ගේ කට පේනවා දත් ටික දත් තියෙනවා කට තියෙනවා ඇහැ මේ නිදි හරිද මේ ඩයල් එක නිදි ඔය ඇහැ තමයි පොඩිට තියෙන්නේ මාළු නිදාගන්නේ මෙහෙමයි ඔය මූ සාමාන්‍යයෙන් කිලෝ 15කට වැඩිය ලොකු මාළුවෙක් මේ විදියට. මුළු දට්ටි නාර. එහා අර වහගෙන නිදි. මාරගයි. මූ කිලෝ 15කට ඉස්සර වැඩිය. ඒ චමරේ තිය. චමරේ ටික මාසෙට යකෝ. මේ නිදි මූ. අර ඇහැ තේරෙනවද? නිදි. මේ මෙතන අර ඉතම ඇහැ. ඇහැ වැහිලානේ. අර කටින් තමයි හුස්ම ගන්න. කටින් නෙමෙයි අර කට අරන් ඉන්නේ. කට මේ වරමල් වලින් නිකන්නේ. යන්නේ නේ. දීන වඩුයි. අර මොකද බං වරු යට ඉන්නේ. කුනිදි උද්දි. මොරෙක් නේ? මොරෙක් නිදි. නිදාගන්න නෑ. පාමාරෙන් රවුම් ගහ දැන් උගේ දැන් ඉවරයි. ආ හිටලු. මෝරා නිදි. 한번 쭉 가봐요. 사진 한번 찍자고. 또 지나가나? 어디를 지나가? 아 이렇게는 못 가. 저기 진입금지라고 써있어. ඉවරයි කියන්නේ මේක තමයි මේ සුවඳයි කියන්නේ නාහය ගලවගෙන යනවා අම්මෝ මෙතන ඉක්මනට යනවා නැත්නම් ගෑස්ට්‍රික් හැදෙනවා ඒ තරම් සුවඳයි ඉක්මනට යන්න නැත්නම් ගෑස්ට්‍රික් හැදෙයි ඈ ඒ තරම් සුවඳයි ඇයි හීතලයිද අම්මෝ පුදුම හීතලක් තියෙන මේකක්වත් කාලා බලමු